මේ ලෝකෙ මේ තරම් දිනුලා තියෙන අතීතයේ හිටපු බොහොම අතලොස්සක් වෙච්ච මිනිස්සු වෙනස් විදිහට ලෝකයේ දිහා බලපු නිසා කියලා කිව්වොත් ඔයා ඒ කතාව පිළිගන්නවද? සමහර කෙනෙක් ඒක එකපාරම පිළිගන්නවා. හැබැයි සමහර කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. තවත් සමහර කට්ටියක් ඒක පිළිගන්නවද? එහෙම නැත්නම් ඒ කතාව පිළිනොගෙන ඉන්නවද කියලා දෙගිඩියාවෙන් ඉන්නවා. ඉතින් සුබ දවසක් කියලා අදත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්න. අද මම කතා කරන්න හදන්නේ වෙනස් කෝණකින් ලෝකයේ දිහා බැලීම කියන මාතෘකාව ගැන. ඉතින් මම මේකේ කතා කරනවා මොකක්ද මේ කියන්නේ? මේක වෙන්නේ කොයි විදිහටද සහ මේ විදිහට වෙනස් කෝණකින් ලෝකයේ දිහා බැලුවාම අපිට මොනවද ලබා ගන්න පුළුවන් දේවල් කියන කාරණාවන් ගැන. ඉතින් අවසානයේ වෙනකම් මේක නිසා වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. පළවෙනිම දේ තමයි මොකක්ද මේ වෙනස් විදිහට ලෝකයේ දිහා බලනවා කියලා කියන්නේ. වෙනස් විදිහේ ලෝකයේ දිහා බලනවා කියලා කියන්නේ අපි හැමෝම දකින විදිහට වඩා වෙනස් විදිහකට මේ ලෝකයේ දිහා දකිනවා කියන එක. අපි මේක අදහස් කරන්න පුළුවන් මේ වගේ උදාහරණයක් අරගෙන. හිතන්න කවුරු හරි කෙනෙක් ඔයාලට ගණකයක් අඳින්න කියනවා. ඔයාලට මේ ගණකේ අඳින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි විදිහ තමයි මේ ගණකේ පැති තුනක් විතරක් පේන විදිහට ඔයාලට මේ ගණකේ අඳින්න පුළුවන්. හැබැයි තව කෙනෙක්ට පුළුවන් මේ ගණකය මේ පැති 6ම නිරූපණය වෙන විදිහට අඳින්න. හරියට මේ දෙවෙනි රූපේ පේනවා වගේ. දෙවෙනි රූපයේ තියෙන රූපයත් ගණකයක්, දෙවෙනි රූපයේ තියෙන රූපයත් ගණකයක්. හැබැයි මේ දෙක අතර තියෙනවා ලොකු වෙනස්කම් ප්‍රමාණයක්. පළවෙනි රූපයේදී අපිට බලලා කියන්න පුළුවන් අවු මේක ගණකයක් තමයි කියලා. හැබැයි එතනින් එහාට වෙන කිසිම දෙයක් අපිට මේ ගණකය ගැන මේ රූපය දිහා බලලා කියන්න බෑ. හැබැයි මේ දෙවෙනි රූපය දිහා බැලුවොත් එහෙම මේ දෙවෙනි රූපය දිහා බලලා අපිට කියන්න පුළුවන් මේ ගණකයේ ගොඩ නැගුණේ කොයි විදිහටද. ගණකයට පැති කොච්චරක් තියෙනවද? මේක මොන විදිහටද හැදිලා තියෙන්නේ? මේ ගොඩාක් කාරණාවන් ගැන මේ දෙවෙනි රූපය දිහා බලලා පොඩ්ඩක් අපි කල්පනා කරොත් අපිට කියන්න පුළුවන්. ඉතින් ලෝකයේ දිහා වෙනස් කෝණකින් බලනවා කියන දේත් මෙන්න මේ වගේ. පළවෙනි රූප විදියට මේ හැම දෙයක්ම මෙන්න මේ විදියට සිද්ධ වෙනවා කියන දේ විතරක් ඔයා පිළිගත්තොත් ඔයා ලෝකයේ දිහා වෙනස් විදියට බලපු කෙනෙක් නෙමෙයි. ඔයා ලෝකයේ දිහා වෙනස් කෝණයකින් බලන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ දෙවන රූපයේ විදිහට ඔයා ටිකක් කල්පනාකාරීව බැලුවොත් එහෙම ඔයාට ගොඩාක් දේවල් පේන්න ගන්නවා. හිතන්න හැමදාම ඉර නැගෙන හිරින් පායලා බටහිරින් බැහැලා යනවා. හඳේ සමහර දවස්වලට අමාවකව සමහර දවස්වලට පුරාඳ විවිධ චන්ද්‍ර කලාව ඇති වෙනවා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙනවා හරි කියලා ඔයා පිළිගන්නවා. ඒක ඔයා පළවෙනි රූපේ දිහා බලලා මේ ගණකයක් කියලා දැක්කා වගේ. හැබැයි මේ ගණකය තවත් විදිහකට අපිට අඳින්න පුළුවන්. අර දෙවෙනි රූපේ වගේ. හැබැයි මේ විදිය ගැන ඔයා කල්පනා කරේ නැහැ. මේ විදිය ගැන කල්පනා කරන අය ඉන්නේ බොහොම අතලොස්සක් විතරයි. අන්න ඒ හේතුන් නිසා තමයි අතීතයේ මේ ලෝකයට ලොකු සේවයක් කරපු ලෝකයේ කීර්තිමත් මිනිස්සු අපිට මතක තියාගන්න පුළුවන් ගාණක් විතරක් ඉන්නේ. ඉතින් ඒ විදිහට අපිට මතක හිටින අතීතයේ ලොකු සටහනක් වෙලා තිබ්බ මිනිස්සු, ඒ වගේම ලෝකේ නව නිර්මාණ දීප කරපු මිනිස්සු, සාහිත්‍යදරයන්, දාර්ශනිකයෝ, ඊට පස්සේ ආගමික නායකයෝ මේ වගේ අය නිසා තමයි මේ ලෝකේ මේ තරම් තත්ත්වයකට ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ලෝකේ දිහා වෙනස් කෝණයකින් බලපු මිනිස්සු වෙන්නේ. ඉතින් වෙනස් කෝණයකින් බලනවා කියලා කියන්නේ හැම දෙයක් මේ තියෙන විදිහටම පිළිගන්නවායි කියන එක නෙමෙයි. ඇත්තට මේක එහෙම ඇති වුණේ ඇයි? ඒක ඇති වුණේ කොහොමද? සහ මේක ඇති වෙලා තියෙන විදිහත් එක්ක අපේ අදහස් ගැලපෙනවද? මේ වගේ දේවල් ගැන කල්පනා කරලා තමන්ගේ මතේ ලෝකෙට ඉදිරිපත් කිරීම. ඉතින් වෙනස් කෝණකින් දකිනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. හැබැයි හැමෝටම කරන්න අමාරු දෙයක්. ඊළඟට මොනවද මේ වෙනස් කෝණයෙන් ලෝකයේ දිහා දැකීමේ සංසිද්ධි කියලා අපිට උදාහරණ විදිහට අරගන්න පුළුවන්. මේ සාකච්ඡාව මට පටන් ගන්න පුළුවන් ආගම් සහ දර්ශන බිහිවීමේ ඉඳන්. අපි හැම ගැන කතා කරොත් එහෙම සිදුවත් කුමාරයා මේ ලෝකයේ දිහා වෙනස් විදිහකට දැකපු කෙනෙක්. හැම මිනිස්සයම දකිනවා අපි ඉපදිනවා, අපි වයසට යනවා, අපි ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා කියලා. හැමෝම ඒක දන්නවා ඒක එහෙම වෙනවා කියලා හැමෝම පිළිගන්නවා. හැබැයි සිදුවත් කුමාරයා සතර පෙර නිමිති දැක්කට පස්සේ කල්පනා කරනවා. ඇයි අපි ඉපදෙන්නේ? ඇයි අපි වයසට යන්නේ? ඇයි අපි ලෙඩ වෙන්නේ? ඇයි අපි මැරෙන්නේ කියලා කල්පනා කරනවා. ඉතින් සත්‍ය සොයාගෙන යන්න මූලික වෙන කාරණාව තමයි මේ විදිහට මේක සිද්ධ වෙන්නේ ඇයි කියන දේ ගැන කල්පනා කිරීම. ඒ කාල වෙනකොට හිටපු මිනිස්සු හැමෝම දැකපු කෝණයකට වඩා ජීවිතය ගැන වෙනස් කෝණකින් දැකපු නිසා තමයි සත්‍ය සොයාගෙන යන සිදුවත් කුමාරයා පෙළඹෙන්නේ. ඉතින් මේ විදිහට සත්‍ය සොයාගෙන ගිහිල්ලා දුෂ්කර වෘත අනුගමනය කරාට පස්සේ සත්‍ය අවබෝධ කරගන්නවා චතුරාර්ය සත්‍ය විදිහට. ඉතින් මේ ලෝකයේ දිහා වෙනස් කෝණයකින් බැලීම නිසා උපදිච්ච ප්‍රතිඵලයක් තමයි සුදහම කියලා කියන්නේ. අනිත් ආගම් දිහා බැලුවත් ලෝකයේ දිහා ඒ ආගමේ නායකයන් විසින් වෙනස් කෝණයකින් දැකීමෙන් පස්සේ බිහිවෙච්ච ආගම් එම නැත්. ඉතින් ඊළඟට කලාව. අපි හිතමු කවුරු හරි කෙනෙක් අලුතෙන් කවියක් ගොඩනගනවා, කවුරු හරි කෙනෙක් අලුතෙන් කතාවක් ලියනවා, නව කතාවක් ලියනවා. හැමෝටම නව කතා ලියන්න බැරි, හැමෝටම කවියක් ලියන්න බැරි. ලෝකයේ දිහා හැමෝම දකින්න කෝණේ වෙනස් නිසා. අපි ගත්තොත් එහෙම අපේ සිංහල සාහිත්‍ය ඇතුලේ වැස්ස ගැන කවි ගෝණි තරම් තියෙනවා. එක්කෙනෙක් වැස්ස ගැන එක තාලයකට විස්තර කරද්දී තව කෙනෙක් වැස්ස ගැන තව තාලයකට විස්තර කරනවා. තව කෙනෙක් වැස්සේ අමුතු ලක්ෂණ දකිනවා. ඉතින් හැමෝම එකම කෝණයකින් වැස්ස දිහා දැක්කේ නෑ. විවිධ කෝණ වලින් වැස්ස දිහා දැකලා ඒ වැස්සේ තියෙන ලක්ෂණ විස්තර කිරීම එක එක නොයෙක් විදිහේ කවි වලින් අපිට දකින්න පුළුවන්. ඉතින් ලෝකයේ දිහා වෙනස් විදිහට දකපු සාහිත්‍යදරයෝ වෙනස් විදිහේ ගොඩාක් ලස්සන ගොඩාක්
සංවේදී ජනක නවකතා, කෙටි කතා, විවිධ සාහිත්‍ය නිර්මාණ බිහි කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලෝකයේ දිහා වෙනස් කෝණයකින් දැකපු මිනිස්සුන්ගේ නිර්මාණ. ඊළඟ දේ තමයි අලුත් නිර්මාණ, නව නිර්මාණ. අපි ගත්තොත් අපි හොඳට දන්න ඉන්වෙන්ෂන්ස්, විදුලි බුබුල, ඊට පස්සේ රූපවාහිනිය, ගුවන් විදුලිය, මේ වගේ හැම දෙයක්ම ලෝකයේ දිහා වෙනස් කෝණකින් මිනිස්සු දැකලා ඒකෙන් නිර්මාණය කරපු දේවල්. ඉතින් ඉස්සර මිනිස්සු ඒ තමන්ට ආලෝකය ලබා ගන්න පාවිච්චි කරේ ගින්දර. ඉතින් තෝමස් ආල්වා එඩිසන් මේ අනිත් මිනිස්සු වගේම හරි අපිට ගින්දරෙන්ම ආලෝකය දිගට අරගන්න පුළුවන් කියලා විතරක් කල්පනා කරා නම් කවදාවත් විදුලි බුබුල නිර්මාණය කරන්න යාට පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැමදාම මේ ආශ්‍රය පිටේ ගිහිල්ලා හසුන්පත් යවලා පණිවිඩය යවන්න පුළුවන් කියලා විතරක් කල්පනා කරා නම් කවදාවත් කුග්ලිල් මොමා කෝණේට මේ ගුවන් විදුලි සංඥා ඊට පස්සේ යාගේ ගුවන් විදුලිය මේ වගේ නව නිර්මාණ කරන්න වෙන්නේ නැහැ. ඉතින් හැමෝම හිතන විදියට වඩා වෙනස් විදිහකින් ලෝකය දිහා බලලා ඒකෙදි හඳුනාගත්ත ගැටලු වලට උත්තර හොයන්න තමයි ගොඩාක් නව නිර්මාණ බිහි වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ලෝකය දිහා වෙනස් විදිහට වෙනස් කෝණයකින් බැලීමේ ප්‍රතිඵල. ඉතින් එතනින් ගියාම තවත් ඕනිතරම් උදාහරණ, ඕනිතරම් සංසිද්ධි, ඕනිතරම් අවස්ථා මට මේ ලෝකයේ දිහා වෙනස් කෝණයකින් බැලීම කියන කාරණාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් මේ වීඩියෝ එකම කියමු කෙටියෙන් කරන්න බලාපොරොත්තු වෙන නිසා මෙතනින් මේ සංසිද්ධිය ගැන සාකච්ඡාව අවසන් කරනවා. ඉතින් මොකක්ද මේකේ තියෙන වැඩේ? එහෙම නැත්නම් මොකක්ද මේකේ තියෙන තේරුම? ඇයි මම මෙහෙම අතුගාව ගැන කතා කරන්න කියන දේ තමයි මේ වීඩියෝ එකේ තියෙන වැදගත්ම එපිසෝඩ් එක වෙන්නේ. ඉතින් හිතන්න අපි ඓතිහාසික ගෝලිනම් මේ සාකච්ඡාව ගැන කතා කරොත් එහෙම ගින්දර හොයාගන්නේ හෝමෝ ඉරෙක්ටස් මානවයා කියලා ඔයා බොහොම හොඳට දන්න කාරණාවක්. ඉතින් මේ හෝමෝ ඉරෙක්ටස් මානවයා ගින්දර හොයාගත්තේ ඇයි? ඉතින් අපි සමස්තයක් වශයෙන් ගත්තොත් ඒ කාලේ ගැටලු වල හේතුම් විදිහට ඒ කාලවල හිටපු එක මානව විදස හොයා ගැනීම කරලා තියෙනවා. ඉතින් හෝමෝ ඉරෙක්ටස් මානවයාටම තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේව ආලෝකයේ සපයා ගැනීම ගැටලුවක් මතුවීමත් එක්ක මේ හෝමෝ ඉරෙක්ටස් මානවයා මේ තියෙන දේවල් දිහා වෙනස් කෝණකින් බලලා තියෙනවා. හඳ දිහා, ඉර දිහා, ඒවා ආලෝකයේ වීදන්නේ කොයි විදිහටද? ඉතින් මේ වගේ දේවල් ගැන එයා කල්පනා කරලා අහමු සිදුවීමකට පස්සේ තමයි මෙයා ගින්දර හොයාගන්නේ. ඉතින් මෙයා කොයි වෙලේකවත් මේ තිද්ද වෙන දේවල් ගැන ටිකක් වෙනස් කෝණයෙන් හිතුවේ නැත්නම් කොයි වෙලාවකවත් එයාට ගින්දර හොයාගන්න වෙන්නේ නැහැ. මෑත කාලේ ඉතිහාසයට ආවොත් තෝමස් ආල්වා එඩිසන් දිගින් දිගටම අපි ගින්දර වලින් ආලෝකය ලබා ගන්නවා කියලා ඒ මතය ඇතුළු විතරක් හිටියනම් තෝමස් ආල්වා එඩිසන් කවදාවත් බල්බ් එක හදන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ දිහා වෙනස් විදිහට කෙනෙක් බලපු නිසා තමයි අලුත් දෙයක් බිහි වුනේ. ඒක මත තමයි මේ ලෝකයේ දියුණුව ඉස්සරහට පදනම් වෙලා තියෙන්නේ. මේ හෝමෝ ඉරෙක්ටස් ගින්දර හොයාගත්තේ නැත්නම් අද වෙනකොනුත් සමහර විට අපි ආලෝකේ නැතුව අඳුරේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තෝමස් ආල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තේ නැත්නම් අපි තාමත් වෙන මොනක් හරි විදියකින් ආලෝකය සපයා ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ සිද්ධ වෙච්ච අතීතයේ සිද්ධි දාමය මිනිස්සු වෙනත් කිසිම දෙයක් හිතන්නේ නැතුව මේ තියෙන දේ ඒ විදිහටම පිළිගත්තා නම් අද වෙනකොට ලෝකයේ මේ කිසිම තත්වයකට ඇවිල්ලා නැහැ. එහෙනම් තාම සමහර විට අපි තවදුරටත් අර හිටපු ගල්යුගේ මිනිස්සු වෙලා නැත්නම් ඊටත් කාලේ ඊටත් පෙර හිටපු මිනිස්සු ඊටත් පෙර හිටපු මානවයන්ගේ තත්ත්වෙම තාමත් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මිනිස් මොළය කියන එක සැකසලා තියෙන්නේ ලෝකයේ දිහා වෙනස් කෝණකින් බලලා අලුත් දේවල් හොයාගෙන ගිහිල්ලා ඒ වගේ අලුත් නිර්මාණ ගොඩනගලා දේවල් හොයාගෙන යන විදිහට. ඉතින් මේක ගොඩනැගිලා තියෙන්නේ මේ විදිහට ඒක පරිණාමිකව ඒ විදිහට ගොඩනැගුණට සමහර විට ඒක කොච්චර තිබුණත් ඒක පාවිච්චි කරන්නේ නැත්නම් අපිට ඒක කිසිම වැඩක් ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ ලෝකයේ දිහා වෙනස් කෝණකින් බැලීම මත තමයි ලෝකයේ දියුණුව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ. කෙටියෙන් කිව්වොත් කවුරු ඇව්වොත් මොකක්ද මේ විදිහට මේ ලෝකයේ දිහා වෙනස් කෝණකින් බැලීම කියන කාරණාව තුළ තියෙන තේරුම මේක තමයි තේරුම. ලෝකයේ දියුණුව වෙන්නේ ලෝකයේ දිහා වෙනස් කෝණකින් බැලීම මත විතරයි. ඉතින් වර්තමානයේ වෙනකොට ඔයාලට හැම දෙයක්ම ලැබිලා තියෙනවා. ඔයාලට මොබයිල් ෆෝන් එක ලැබිලා තියෙනවා, ඔයාලට ඉන්ටර්නෙට් එක තියෙනවා, ඔයාලට ඕනි තරම් තොරතුරු හොයාගන්න තැන් තියෙනවා. මේක ඇතුළේ ඔයා ලෝකයේ දිහා වෙනස් කෝණකින් මොකක් හරි දිහා බැලුවට පස්සේ මේක මොන වගේද, මේක ওই විදියට සිද්ධ වෙන්නේ, ඔයාට නැත්නම් ගැටලුවක් උපන්නොත් මේකට මොන වගේ කිසිදුම්ම ඉදිරිපත් කරන්න පුළුවන් කියන දේ ගැන ඔයාට ඔයා එක්කම තනියම තර කරගෙන ඉන්නවා වෙනුවට ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයාගෙන තව ටිකක් ඔයාගේ මේ කරන වැඩ ටික දියුණු කරගන්න. ඒක නිසා ගොඩාක් ෆැකල්ටිස්, ගොඩාක් පහසුකම් වට ලැබිලා තියෙන එකේ ලෝකයේ දිහා වෙනස් කෝණකින් බලලා අලුත් දෙයක් ලෝකෙට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. අර ලෝකයට යමක් කරව මිනිස්සුන්ගේ නාමාවලිය ඔයාත් ඔයාගේ නම තැන්පත් කරගන්න කැමති නම් ඒකම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කැමති නම් මොකක් හරි දෙයක් ලෝකෙට දෙන්න. ලෝකයේ දිහා වෙනස් කෝණකින් බැලීම ඇතුලේ ඔයා ඒ දේ කරලා සම්පූර්ණයෙන්ම ඉවරත් වෙනවා. ඉතින් ඒක නිසා ලෝකයේ දිහා වෙනස් කෝණකින් බලන්න. හැමෝම බලන්නේ මේ විදියට මේක මෙහිමයි මේක මෙහෙමයි කියලා හැමෝම කියන දේ එකපාරම් පිළිගන්න එපා. ටිකක් හිතලා මේ දේවල් තේරුම් ගන්න. කොහොමද මේ දේවල් වෙන්නේ? අද වෙනකොටත් ලෝකයේ විසිදෙච්ච නැති අභිරහස් ගණනාවක්ම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා සමහර විට ඔයා මේව ගැන හිතන විදිහ, ඔයා මේ ගැන දන්න දේවල් එක්ක අනිත් කිසිම කෙනෙක් හොයාගත්ත නැති දෙයක් ඔයාට පේනවා වෙන්න පුළුවන්.
ඉතින් මේ දේවල් නිකම්ම වැරලිලා යන්න දෙන්නේ නැතුව ඒ දේවල් ටික දියුණු කරලා ඉස්සරහට අරගන්න. ඒකෙන් තමයි ඔයාලට තවද හරි ඔයා බලාපොරොත්තු වෙන සාර්ථකත්වයක් තියෙනවා නම් කත්පත් කරගන්නත් පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි වීඩියෝ එකේ අවසානයේට ආවා. අද ටිකක් දිග වෙලාවක් කතා කරා වෙනදාට වැඩිය. අපි ඉස්සරහත් මේ වගේ මාතෘකාවන් ගණනාවක් ගැන කතා කරමු. ඉතින් අපිත් එක්කම එකතුලා ඉන්න. අද වීඩියෝ එක ඉවර කරනවා. අදට ගිහිල්ලා එන්නම්.